දැන් අපි එහෙමනම් ඉන්නේ 2012 ගණිතාභ්‍යුහණයෙන් ආපු කෙටි ප්‍රශ්නේ සාකච්ඡා කරන වීඩියෝ එකේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ බොහොම සරල ශ්‍රේණි ආශ්‍රිත ගැටලුවක් මේකෙන් සාධනය කරන්න. ඉතින් මේ ගාන නම් ඔයා මුලින්ම හදන්නේ මීට කලින් අවුරුදු වල මේ සම්බන්ධ වඩා හොඳ ගැටලු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ටික මුලින් හදලා තියෙන එක වඩා හොඳයි මේ ගාන හදනවට වඩා. මොකද මේ ගොඩක්ම සරල ගානක්. මීට කලින් අවුරුදු වල මීට වඩා ගොඩක් හොඳ ගණන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ටික හදලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ ටික හදලා මෙතනට එන්න. ඒක හොඳ ආරම්භයක් ගන්න ගොඩක්ම උදව්වක් වෙයි මේ ගානට. ඉතින් අනිත් අය දන්නවත් ඇති මේ ගාන තමයි අපි ගොඩක්ම මේ මූලධර්මයෙන් ගණන් හදද්දී මුල්ම උදාහරණ ගානක් විදියට ගොඩක් වෙලාවට හදන්නේ. ඉතින් ඒ වගේ සරලම ගානක් තමයි ඇත්තම කතාව ගත්තොත් මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගාන අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් වෙන්න ඕනි කියන එක තමයි මගේ නම් අදහස වෙන්නේ. නමුත් අපි කොහොමත් මේ සාකච්ඡාව කරන් යන හින්දා ඒ ගැටලුවක් නැහැ. කොහොම හරි අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි එහෙමනම් ගාන කියවලා මේක පටන් ගමු. ඉතින් මේක කියන්නේ ගණිතභ්‍යුහන මූලධර්මය යොදාගෙන ඕනෑම n ධන නිකිලයක් සඳහා 1 ධන 2 ධන 3 විදිහට ඔය විදිහට පද එකතුවක් යනවා n දක්වා. ඉතින් ඒකේ පද n ගානක එකතුව අපිට මේකෙන් ලැබෙන බව තමයි සාධනය කරන්න කියන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ශ්‍රේණියක් මේ විදිහට තියාගන්නවට වඩා අපිට මේක වඩා පහසුයිනේ සිග්මත් එක්ක ලියාගත්තා. ඒ කියන්නේ සිග්මා අංකන ඇසුරින් අපිට මේක ලියා ගන්න පුළුවන් නම් අපිට මේ ශ්‍රේණිය හසුරවන්න පහසු වෙනවා. ඉතින් මම ඒ හින්දා ඒ විදිහට මේක ලියා ගන්න උත්සාහ කරන්න. අපි ගත්තොත් එහෙම පොදු පදය ඔයගොල්ලෝ දන්නවා දැන් මේකේ 1 ධන 2 ධන 3 ඔය විදිහට n දක්වානේ යන්නේ. ඉතින් මේක මම පළවෙනි පදය u1 කියලා ගත්තොත් මේක u2 කියලා ගත්තොත් මේක u3 කියලා අරන් ඊට පස්සේ මේක n වෙනි පදේ un කියලා ගත්තොත් එහෙම. ඒ කියන්නේ පද මම u වලින් අංකණය කරනවා කියලා අරන් මම r වන පදයක් ගත්තොත් ඒ කියන්නේ ur. එතකොට අපිට එන්නේ ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම මේකේ රටාව බැලුවොත් ඔයාලට තේරෙන්නේ එකේ ඉඳන් ඉස්සරහට යන පූර්ණ සංඛ්‍යා ටිකනේ එන්නේ. කියන්නේ u1 1යි ඊට පස්සේ u2 2යි. එතකොට ur ගත්තොත් එන්නේ r නේ. ඒ කියන්නේ පළවෙනි පදේ 1 දෙවෙනි පදේ 2 ඊට පස්සේ r වන පදේ එහෙනම් r නේ. ඉතින් ඒ විදිහට තමයි පොදු පදේ එන්නේ. ඊට පස්සේ මේක පටන් ගන්නේ එකේ ඉඳන්. ඒ කියන්නේ පළවෙනි පදේ හැදෙන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේකේ r වලට 1 වැටලා ඊට පස්සේ අවසාන පදේ කියන්නේ n වෙනි පදේ හැදෙන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන r වලට n වැටලා. ඉතින් ඒ කියන්නේ අපිට මේක සිග්මා ඇසුරෙන් ලියා ගන්න පුළුවන් මේ ශ්‍රේණියම. මම මේක ටිකක් පිළිවෙලට ලියනවා නම් අපිට මෙතන ලියන්න පුළුවන් 1 ධන 2 ධන 3ක් ඊට පස්සේ ධන n සමානයි මෙතන n වරහන් n ධන 1 ඊට පස්සේ බෙදීම 2නේ යනු කියලා දාලා අපිට මේක ලියා ගන්න පුළුවන් සිග්මා ඇසුරෙන් මේ පැත්තේ. ඒ කියන්නේ සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා r. ඉතින් ඕක අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් මෙතනින් සිග්මා 1. ඊට පස්සේ මේක තමයි අපිට දැන් ඔප්පු කරලා පෙන්වන්න තියෙන්නේ. දැන් අපි එහෙනම් මේක පාවිච්චි කරලා මේ සාධනය කරන් යනවා. දැන් අපි එහෙමනම් අපේ සාධනයේ පළවෙනි පියවරට යමු. ඔයගොල්ලෝ දන්නවා අපි පළවෙනියට කරන්නේ n සමානයි 1ට. දැන් මේක අපි සාධනය කරන්නේ ධන නිකිල වලටනේ. එතකොට අපේ පළවෙනි පියවර වෙන්නේ අඩුතම ධන නිකිලයට ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා ඔප්පු කරලා පෙන්වන එක. ඒ කියන්නේ n සමානයි 1 විට අපි බලමු ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා. ඉතින් n සමාන 1 විට මම LHS ගත්තොත් එහෙම එතකොට අපිට එන්නේ සිග්මා r සමාන 1 ඉඳන් 1 දක්වා r. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන එන්නේ 1නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙතනින් RHS ගත්තොත් මෙතන n වලට 1 දාන්න තියෙනවා. ඉතින් මෙතන 1 ඊළඟට මෙතන 1 දාන 1 මෙතන 2. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන කැපිලා ගිහින් එන්නේ 1යි. ඊට පස්සේ අවසානයේ මෙතනින් එන්නේත් 1යිනේ. ඒ කියන්නේ මෙතන අවසානයේට අපිට ලියන්න පුළුවන් LHS සමානයි RHS වෙනවා. එම නිසා අපිට කියන්න පුළුවන් n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ ඊළඟ පියවර වෙන්නේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරන එක. ඒ කියන්නේ අපි මෙතන උපකල්පනය කරන මුල් පද p දක්වා එකතුව අපිට මේකෙන් ලැබෙනවා කියලා. ඒ කියන්නේ මේකට p යෙදුනහම ලැබෙන උත්තරයෙන් අපිට ලැබෙනවා කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. ඒ කියන්නේ සිග්මා r සමාන 1 ඉඳන් p දක්වා r ගේ අගය අපිට ලැබෙනවා කියලා අපි උපකල්පනය කරනවා මේකේ n වලට p යොදලා ලැබෙන උත්තරයෙන්. ඒ කියන්නේ p වරක් මෙතන p ධන 1 බෙදීම 2කින්. ඉතින් ඕකෙන් ලැබෙනවා කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. දැන් අපි මේ උපකල්පනයත් පාවිච්චි කරලා අපේ ඊළඟ පියවර ඔප්පු කරලා පෙන්වන්න උත්සාහ කරන්න ඕනේ. කියන්නේ n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය වෙනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. මම මෙතන ඔප්පු කරලා පෙන්වන්න ඕන ප්‍රතිඵලය වෙනම ලියාගත්තොත් මම ඒක කහ පාටින් ලියන්නම්.
එතන අපිට තියෙන්නේ සිග්මා r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා r ගේ අගය අපිට මේකෙන් ලැබෙනවා කියලා. ඒ කියන්නේ මෙතන n වලට p ධන 1 යොදලා අපිට ලියා ගන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මෙතන p ධන 1 ඊළඟට මෙතන p ධන 1 n වලට මම p ධන 1 යොදනවා ධන 1 ඊට පස්සේ මෙතන බෙදීම 2. ඒ කියන්නේ මෙතන n ඔයගොල්ලන්ට තේරෙනවා p ධන 1 මෙතන වරහනේ p ධන 2. ඉතින් මේක තමයි අපි අවසානයේ ඔප්පු කරලා පෙන්නන්න ඕන ප්‍රතිඵලය. අපි එහෙමනම් මෙතනට එන්න උත්සාහ කරමු මේ උපකල්පනෙත් පාවිච්චි කරලා. දැන් අපි මුලින්ම ගමු සිග්මා r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා r කියන ශ්‍රේණිය. ඉතින් ඕගොල්ලෝ දන්නවා මෙතන තියෙන්නේ මුල් පදේ ඉඳලා p ධන 1 දක්වා පද එකතුවනේ. ඉතින් මේ එකතුවම අපිට ලියන්න පුළුවන් නේද? මුල් පදේ ඉඳලා p දක්වා පද එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනව නේද මුල් පදේ ඉඳලා p දක්වා පද එකතුව මෙතන තියෙනවනේ. ඉතින් අපිට ඒ කියන්නේ මේ උපකල්පනය මෙතනට යොදාගෙන ඊළඟට p ධන 1 වෙනි පදය මේකට එකතු කරා නම් වැඩේ හරි. ඉතින් මේකටම ඒ කියන්නේ සමාන වෙනවා. ඒ කියන්නේ අපිට මේක ලියා ගන්න පුළුවන් සිග්මා r සමාන 1 ඉඳන් p දක්වා r ධන up ධන 1. ඉතින් අපිට මේකට මේ ප්‍රතිඵලය යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරන්නේ. ඉතින් මේ උපකල්පනය අපිට දැන් මෙතනට යොදා ගන්න පුළුවන්. p වරක් p ධන 1 බෙදීම 2. ඉතින් up ධන 1 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙතනට එන්නේ දැන් පොදු පදේ අපි ගත්තේ ur සමානයි r කියලානේ. ඉතින් එතකොට up ධන 1 කියන්නේ r වලට p ධන 1 යොදන්න ඕනේ. එතකොට අපිට එන්නේ up ධන 1ට p ධන 1. කියන්නේ මෙතනට p ධන 1. එතකොට මම මේකෙන් p ධන 1ක් පොදුවට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන එන්නේ p යට 2ක් එනවා. මෙතන ධන 1ක් එනවා. දැන් මේකෙන් ආයි පොදු හරයක් අරන් මේක සුළු කරොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන එන්නේ මෙතන යට 2 ඊළඟට මෙතන p ධන 2. ඉතින් අපිට අවසානයේ එන්න ඕන උත්තරේ ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා කියලා තේරෙනවා ඇති. අපි එහෙමනම් මේක මේ විදිහට ලියාගමු. ඒ කියන්නේ මෙතන p ධන 1ට ඔයගොල්ලන්ට තේරෙනවා මෙතනින් ඉරක් වදිනවා. ඊළඟට මම මේක ලියා ගන්නම් p ධන 1 ධන 1 කියලා. එතකොට අපිට අවසානයේ කියන්න පුළුවන් එනම් n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක ලියලා ගාන අන්තිමට අවසන් කරන්න ඕනේ. එනම් ගණිතඥ මූලධර්මයේ අනුව ඕනෑම n ධන නිකිලයක් සඳහා මෙන්න මේ ප්‍රතිඵලය සත්‍ය වන බව කිව හැකියි කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ අවසානයේ ඒ ටික ලියලා ගාන අවසන් කරන්න. මං හිතනවා එහෙනම් මේ ගානත් බොහොම සරලව ඔයගොල්ලෝ හැමෝටම තේරුම් යන්න ඇති කියලා. අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.